Hi guys, ඉතින් අද අපි වෙලා ඉන්නේ හිරු එක්ස්ප්‍රස් බස් එකක් යන එකේදී බලන්න. මම අද මේ ගානේ සුපිරි වෙනවා ඉතින් බලන්න ඉන්න. කොහොමද? පැන්සලෙන් ඉඳලා තමයි පටන් ගන්න වැඩි. එම්මා කයිද? ඩංගනඩු මගනවා තමයි. ගණන් ගන්න එපා පුතා. ඕවත් වැඩද? අන්න බෑණින් අනිලා පටන් ගත්තා කෝල්ලා. මං අදිනවටයි දන්නවා. ඔය හිරු එක්ස්ප්‍රස් එකේ ඩ්‍රයිවර් මගේ බ්‍රේස් ෆ්‍රෙන්ඩ් කියන්නම තමයි ඔයාලා වීඩියෝ බලද්දී ලයික් එකක් දාව නිකන් තියෙන ලයික් බටන් එක ඔකෝ බානේ යන්න ඒ බෝ කියලා වැඩි වෙන්නේ නෑනේ බා ඕකේ බොහොම කෝටියක් හම්බ වෙනවා කියලා මං අහලා තියෙනවා ඕවා මන් දිනේ යන්නේ මෙහි ඔය YouTube app එකෙන් දිනේ ඉතින් මට අදාළ නෑනේ ඕවා කොහොමුණත් මට එකයි කොහොම ලස්සනද කන්නාඩි ඔය කන්නාඩි දැන් අල්ලනවා බං පොලිසියේ ෂොක් නේ හරි බා ඉතින් ඒක මොන ෆෝක් ලයිට් ද ඔයාලා දන්නවනේ ඉතින් මේ කවුරු හරි ඇති ෆෝක් ලයිට් කොච්චර වැදගත්ද කියලා කවුරු හරි පාවල වල ගැද්දි තව එකක් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඕක නිකන් තියෙන subscribe button එක ඔබලා ඒකේ බොහොම වෙනවා ඔය time මොකද එළියේ බේල් එකක් ඔය එක ඒකෙන් ඕල් කියන එක දෙන්න එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයාලට එනවා කැම්මක් නේ ආයිති දන්නානේ මේ සේහාගේ වැඩ මං අඳින්නේ නෑ වෙන්නේ උන් නෙමෙයි මල් මාලිකුත් දැම්මේ බලන්න ඔය කොහොමද ඔයාල ලස්සනද යම්මක් නේ කොළ පැන කරන වැඩා වගේ ගැම්මන්නේ දන්නවා ඉතින් අය කොල්ලා වැඩ VIP සයා ගැන කවුද යොප්පී දන්නවනේ සෙල් එක දිනෝ අලි වැඩේනේ අලි වැඩේ නෙමෙයි බම් බස් එකනේ ඔයාලා දන්නවද මේ බස් එක කොහෙද යන්නේ කියලා පුල්මුඩේ කොළඹ 87 පාරේ ඔයාලා දැකලත් ඇති මේ බස් එක යනවා කැපිති කොල්ලා විහාරය තමයි යන්නේ මේක 87 පාරේ 04 මේක 2025 ලංකාවට ආපු අලුත්ම බස් සෙට් එකකින් එකක් මේ බස් එක එන්නේ නම්බර පට්ටම තමයි ඉතින් ලස්සන සුපිරි දේවතාවයි ලෙඩෙකුත් තියෙනවා ඔයාලා බලන්න මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ බස් එකේ තව වීඩියෝ එකක් ඒකත් ඔයාලා බලන්න හැබැයි ඒකට මගේ channel එකේ කන්නේ මේ වෙන කෙනෙක්ගේ ඒත් මේ බස් එකේ බලන්න ඔයාලට ඒකේ පාරත් එක්කම දිනවා ගැම්මක් කොල්ලෝ ඉතින් පාට කෙනෙක් බලන්න කවන්නේ ලයි අඩු ඇයි දන්නේ අප්පා මගේ අත කටක් දෙනවා කියවලා එන්නේ නැති ඇයි බම් මන් තවත් කියවන්නේ කාටරි දෙනවද මං හිතන්නේ දැක්කද නම්බරේ දැන් මෙන්නේ කියලා මං කිව්වේ ඕකේ නම්බරේ අංක ටික මට හොයාගන්න බැහැ හුටා තැඹිලි පාටනේ ගෑයි ගැම්මක් කොල්ලෝ ගැම්මක් ඔහොම යන් සුපිරියක් ඉතින් ඔහොම යනවා කියන්නේ මචං පොඩි කාලේ ගම් බස් එකක් අදින්න පුරුදු වගේ ලොකු ගැම්මල් ලොකු හැම දන්නවනේ ඉතින් මේ මං වය තමයි මං දැන් 6 වසරේ මට අවුරුදු 11යි මේ අවුරුදු 14 එක වෙනම කතාවක් ඒක ඔයාලට අදාළ නෑ නේ මං යන්නේ ගැට්ටුවාන මහින්ද ඉස්කෝලේ කුරුණෑල අපේ ගෙවල් තියෙන කුරුණෑල වල දන්නත් ඇති මේක නම් හැබැයි අපේ පාර යන එක නෙමෙයි අත්‍තරම කිව්වොත් ඔයාලා අපේ channel එක subscribe කරලා අනිත් වීඩියෝ වලට like එකක් දාගෙන යන්න පින් හිතනවා බං ඔය වැඩක් වුණා ඔයාලගේ පුංචි like button එක තමයි subscribe button එක තමයි මම දිනුනේ ඔයා ඔය ඔබනේ තප්පරයක්වත් යන්නේ නැතිව බටන් එක ඔබනනට ඔයාලට නිකන් සුව ලැබෙනවා ඇත්තම කිව්වොත් එහෙම කියලා මැරෙනවා කියලා හිතන්න බෑ මලාමයි මොකද ඉතින් නිකන් සුව ලැබෙන්නේ නැති වෙන්න කියලා පාතාගෙන ඒකට තෝ මැරෙන්නේ හරි වැඩි මේ කොහොම ස්පීඩ් කැම් එකේ දාලා වීඩියෝ ගන්න ඔය මේක මට අඳින්න ඇත්තටම පැය දෙකක් ගියේ නෑ පැය එකමාරක් ඒ වගේ තමයි ගියේ මම මේ ස්පීඩ් කැම් එක දාලා තියන්නේ තප්පර භාග වේගෙ
පාට්ටනේ යාට මේක දැම්මන ෆුල් වීඩියෝ එක තමයි මේක මේකේ ෂෝට් එකක් උදානම් වලට දැක්ක තමයි කඩේ දිගාන උත් කනක මම උපාර ගන්නේ යම්මන්නේ බලපන් වැඩ දෙකයි එක අති ලා 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 මේ වීඩියෝ එක බලනවා නැත්තම් කිව්වොත් ඔයාලට 100ක් පින් සිද්ධ වෙනවා මතු දිනක මම පොළ ලස්සනයි නේ අකුරු ටික දැන් ඉතින් මගේ වැඩ මම වැඩක් කරලා ඉතින් තුරු වයන්නේ කොන්නේ බලපන් මට අද ඉංග්‍රීසි පන්තිත් තියෙනවා මං ඒ ඇස්සේ ඔයාලට මේ බස් එක අඳින්න හැටි කියලා දෙන්නේ දන්නවනේ ඉතින් මං හරි හොඳ මිනිහනේ හොර බොරුවන් චාන්නේ නැත පුතා ඇඳ ඉවරෙන්න යන්නේ කොල්ලා එම්මන්නේ මක් ගැම්ම කෝත් අඩ ඉස්සරහට මට කලින් අදින්නවා තව මට උඩු බෝඩ්ඩයක් දැම්ම ඕන් හිරු කියලා උඩු බින්දුවේ ගහන්න යන්නේ ගැහුවාද ප්ලේන් කරනවා කමන්නේ ප්ලේන් කරනවා නෙවෙයි මට ස්ටිකර් කරනවානේ දන්නවත් ඇති මේක ස්ටිකර් කරලා තියෙන්නේ සම්පත් ස්ටිකර් එකේ පුරුණ්ඩේ කොළම රෝඩ් එකේ තියෙන සුපිරිම බස් එකක් තමයි මේකත් 15 වෙනි මේ සෝරි 49 වෙනි මේ අංක 4 87 පාරේ යම්මන්නේ නැක්කනේ පර්මිට් එක දැම්මා පර්මිට් එකනේ ඒ මොකක් හරි ඉවරෙන්න යන්නේ කොල්ලෝ හරිම දුකයිද මොනව කන්නද දුකයිනේ මුදු පිළිමයක් දැම්මා